Hello guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2020 රිලීස් කරපු යකාරි මූවි එක. මේ මූවි එක බලන්න යන්න කලින් හැමදාමත් කියනවා වගේ ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් දැන් අපි යමු අද මූවි එක බලන්න. අද කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා මේ කතාවේ ප්‍රධානම චරිතය යකාරි. යකාරි මේ වෙනකොට එයාගේ බල්ලත් එක්ක සෙල්ලම් කරන ගමන් ඉන්නේ. යකාරිගේ බල්ලගෙනම තමයි නිකෝ. මෙයාලා දෙන්න මේ විදියට ටික වෙලාවක් සෙල්ලම් කර ඉන්නකොට නිකෝට පොඩි අමුත්තක් දැනෙනවා කවුරු හරි ලොකු කෙනෙක් මේ පැත්තට එනවා කියලා. ඉතින් එයා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට දකිනවා ලොකු කුළුහරක් රංචුවක් මේ පැත්තට දුවගෙන එනවා. මේ කුළුහරක් රංචුව මේ පැත්තේ තියෙන කනබිම් අතහැරලා වෙන පැත්තකට තමයි මේ දුවගෙන යන්නේ. ඉතින් මේ දේ දකිනවා යකාරිගේ ගෝත්‍රයේ කට්ටිය. එයාලට මේ කුළුහරක් රංචුව දැක්ක ගමන්ම තේරෙනවා මොකක් හරි ලොකු කරදරයක් මේ පැත්තට දැන් එන ගමන් තියෙන්නේ කියලා. ඒ වගේම මෙයාලට කුළුහරක් රංචුව නැත්තම් ජීවත් වෙන්නත් පුළුවන්කම නැහැ. මොකද මෙයාලගේ ගෝත්‍රයේ කට්ටිය මේ කුළුහරක්ව දඩයම් කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා එයාලා කට්ටිය ඉක්මනටම ගෝත්‍රයේ අයටත් මේක ගැන කියන්න එතනින් යනවා. මේ අතරේ සෙල්ලම් කර ඉන්න යකාරිට මේ පළාතේ ඉන්න වේගවත්ම පෝනියාව හම්බෙනවා. මෙයාගේ නම ලිටල් තණ්ඩර්. ඉතින් මෙයා මේ පළාතේ ඉන්න වේගවත්ම පෝනියා නිසා යකාරිගේ ගෝත්‍රයේ කාටවත් මෙයාව අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ යකාරිගේ හීනේ තමයි කවදාරි මේ පෝනියාගේ පිටේ නැගලා එයත් එක්ක රවුමක් කන එක. මේ විදිහට යකාරි මේ දේ ගැන හිත ලිටල් තණ්ඩර් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට එයාගේ ඉස්සරහට නිකෝ පැනලා පුරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ලිටල් තණ්ඩර් ඒකට හොදටම බය වෙලා එයා එතනින් පැනලා දුවනවා. ඉතින් එතනින් ලිටල් තණ්ඩර් ගියාට පස්සේ යකාරි ආපහු එනවා එයාගේ තාත්තව හම්බෙන්න. යකාරි තාත්තා ගාවට ඇවිල්ලා එයාගෙන් අහනවා මට කවදා හරි ලිටල් තණ්ඩර්ගේ පිටේ යන්න පුළුවන් වේද කියලා. ඉතින් එතකොට යකාරිගේ තාත්තා කියනවා ඒක ඔයාට කවදාවත් කරන්න බෑ. මොකද අපේ ගෝත්‍රයේ ඉන්න දක්ෂම දඩයම්කාරයාටත් එයාව අල්ලගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා ඔයා ඒක ගැන හිතන්නවත් එපා කියලා එයා යකාරිව ආපහු ගමට එක්කගෙන යනවා අම්මගේ වැඩවලට උදව් කරන්න. ඉතින් ඊට පස්සේ යකාරි ගමට ඇවිල්ලා එයාගේ අම්මගේ වැඩවලට උදව් කරන ගමන් ඉද්දී යකාරි අම්මගෙන් අහනවා හැමෝම ඇයි අර ඕග්ගහ පැත්තට යන්නේ කියලා. ඉතින් එතකොට යකාරිගේ අම්මා කියනවා අද හවස ඕග්ගහ යට රැස්වීමක් තියෙනවා. ඒක නිසා තමයි ඔය හැමෝම වගේ ඒ පැත්තට යන්නේ කියලා. මේ දේ දැනගත්ත ගමන්ම යකාරි ඉක්මනටම එතනින් එනවා ඕග්ගහ ගාවට. එයා ඊට පස්සේ ඒ ඕග්ගහ උඩට නැගලා රැස්වීම පටන් ගන්නකම් එතනට වෙලා පොඩි හාන්සියක් දානවා. ඉතින් මේ විදිහට යකාරි මෙතන හාන්සි වෙලා ඉන්නකොට එයාට අමුතු හීනයක් පේන්න පටන් ගන්නවා. මෙයාට පේන්නේ මෙයත් කුරුල්ලෙක් වගේ අහසේ පියාඹගෙන යනවා. ඉතින් ටික වෙලාවක් යනකොට එකපාරටම යකාරිගේ ඇඟ රාජලියෙක් විදිහට වෙනස් වෙනවා. මේ කතාවින් අය නම් මේ රාජලියට කියන්නේ ශ්‍රේෂ්ඨ රාජලිය කියලා. ඉතින් ඊට පස්සේ යකාරි මේ රාජලිය විදිහට ටික දුරක් පියාඹගෙන යනකොට එකපාරටම එයා එතනින් පහළට ඇදගෙන වැටෙනවා. එයා එතනින් පහළට වැටෙනවත් එක්කම නිදාගෙන හිටපු යකාරි නිින්දෙන් නැගිටිනවා. ඉතින් එතකොට යකාරි ගහක් උඩ ඉන්න නිසා එයාට එතන බැලන්ස් නැති වෙලා එයා එතනින් පහළට වැටෙනවා. ඒත් ඉතින් යකාරිට මෙතනින් පහළට වැටිලා කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මෙයාට කරදරයක් වුණාද කියලා බලන්න එයාගේ ආච්චි අම්මයි දෙන්නම මෙතනට එනවා. එයාලා දෙන්න ඇවිල්ලා යකාරිගෙන් අහනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් එතකොට යකාරි කියනවා මම හීනෙන් දැක්ක රාජලියෙක් වෙලා පියාඹගෙන යනවා කියලා. මේ කතාව කිව්වට පස්සේ යකාරිගේ අම්මා කියනවා හීන කියන දේවල් ඇත්ත වෙන්නේ නැහැ. ඔයා ඒක ගැන වැඩි හිතන්නේ නැතුව ඉන්න කියලා එයා එතනින් යනවා. ඒත් එක්කම යකාරිගේ ආච්චි කියනවා කවුරු හරි කෙනෙක්ට රාජලියෙක්ව හීනෙන් පෙවුනොත් එයාට මොකක් හරි බලයක් ලැබෙනවා කියලා. මේ කතාවත් යකාරිට කියලා යකාරිගේ ආච්චි අම්මත් එතනින් යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා රෑ වෙලා මෙයාලගේ ගමේ ඕග්ගහයට තියෙන රැස්වීම. ඉතින් මෙතනට යකාරිගේ ගෝත්‍රයේ හැම කෙනෙක්ම වගේ ඇවිල්ලා ඉන්නවා. මෙයාලා මේ රැස්වීම ගන්න හේතුව තමයි අර කුළුහරක් ටික වෙන පැත්තකට ගියපු එක.
මෙයාලා කට්ටිය හොයාගෙන ඒ කුළු හරක් මෙහි යන්න හේතුව ඒ හේතුව තමයි ටික දවසක් යනකොට මේ පැත්තට ලොකු සුලිකුණාටුවක් එනවා. ඉතින් මෙයාලා දැන් කරන්න හදන්නේ මේ සුලිකුණාටුවෙන් බේරෙන්න අර කුළු හරක් එක්කම එයාලා යන දිශාවකට යන්න. ඒත් ඉතින් මෙයාලා ගාව ගෝත්‍රයේ ඔක්කොම එක්කගෙන යන්න පුළුවන් තරම් අශ්වයෝ නැහැ. ඉතින් ඒක නිසා මෙයාලා කට්ටිය තීරණය කරනවා පව්වදාම ගිහිල්ලා මෙයාලගේ ගෝත්‍රයට ඕන කරන අශ්වයෝ ටික අල්ලගෙන එන්න. මේ විදිහට මෙයාලගේ මේ රැස්වීම ඉවර වුණාට පස්සේ කට්ටියම ආපහු එයාලගේ කුඩාරම් වලට ගිහිල්ලා නිදා ගන්නවා. මේ අතරේ යකාරිට හිතෙනවා හෙට දඩයම්කාරයෝ පස්සේ ගියොත් එයාට ලිටල් දණ්ඩව හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ එයා ඒක ගැන එයාගේ යාළුවෝ දෙන්නටත් කියලා එයාලවත් කැමති කරගන්නවා හෙට දඩයම්කාරයෝ පස්සේ හොරෙන්ම යන්න. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා පහවදා උදේ යකාරියාගේ යාළුවෝ කට්ටියත් එක්ක දඩයම්කාරයෝ පස්සේ හොරෙන්ම යනවා. එයාලා කට්ටිය ගිහිල්ලා බලාගෙන ඉන්නකොට මෙයාලගේ ගෝත්‍රයේ දඩයම්කාරයෝ ටික එකතු වෙලා අශ්වෝ රංචුවක් වට කරගන්නවා. ඉතින් මෙතන ලිටල් තණ්ඩත් ඉන්නවා. මෙතනදිත් මේ ගෝත්‍රයේ අයට ලිටල් තණ්ඩව අල්ලගන්න වෙන්නේ නැහැ. එයා එතන ඉන්න දඩයම්කාරයෝන්ගෙන් බේරිලා පැන ගන්නවා. මේ දේ දිහා එතන උඩට වෙලා යකාරි එයාගේ යාළුවෝ දෙන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් මෙතනදී යකාරිට හිතෙනවා ලිටල් තණ්ඩ පස්සෙන් ගිහිල්ලා එයාව හොයාගන්න. එයා ඊට පස්සේ එයාගේ යාළුවෝ දෙන්නට ආපහු ගමට යන්න කියලා එයා එතනින් එනවා ලිටල් තණ්ඩව හොයාගෙන. යකාරි එතනින් ගියාට පස්සේ රේන්බෝ නිකෝට කියනවා එයාගේ පස්සේ යන්න කියලා. ඉතින් ඊට පස්සේ නිකොත් එනවා යකාරිගේ පස්සෙන්. යකාරි ටික දුරක් කැලේ ඇතුළට ඇවිදගෙන එනකොට එයාට හම්බෙනවා ලිටල් තණ්ඩව. ඉතින් මේ වෙනකොට ලිටල් තණ්ඩගේ කකුල උඩට ලොකු ගලක් වැටිලා එයා එතන හිර වෙලා ඉන්නේ. මේ දේ දකිනවා යකාරි. ඉතින් ඊට පස්සේ යකාරි එතනට ඇවිල්ලා එයා ලිටල් තණ්ඩව බේර ගන්න හදනවා. ඒත් එයාට ලිටල් තණ්ඩගේ කකුල උඩට වැටිලා තියෙන ගල අයින් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් එයා උත්සාහ කරනවා ඒ ගල අයින් කරන්න. අන්තිමේටම යකාරිට පුළුවන් වෙනවා එයාගේ මුළු ශක්තියම දාලා මේ ගල මෙතනින් අයින් කරලා දාන්න. යකාරි මේ විදිහට ලිටල් තණ්ඩව බේරගත්තට පස්සේ එයා ලිටල් තණ්ඩව අල්ලන්න යනවා. ඉතින් එතකොට එයා යකාරිට හොදටම බය වෙලා එයා එතනින් දුවගෙන යනවා. එයා එතනින් දුවගෙන යනවත් එක්කම යකාරිව හොයාගෙන මෙතනට එනවා නිකෝ. නිකෝ යකාරි ගාවට ඇවිල්ලා යකාරිත් එක්ක ටික වෙලාවක් ඉන්නකොට එකපාරටම යකාරිගේ වටේ තියෙන ගල් පාවෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම යකාරි ආපහු සැරයක් අර හීන ලෝකෙට ඇදිලා යනවා. ඉතින් මෙතනදී එයා හීනෙන් දැක්ක ශ්‍රේෂ්ඨ රාජලිය ඇවිල්ලා යකාරිට කියනවා ඔයා අර අමාරුවේ වැටිලා හිටපු පෝනියාව බේරගත්තා. ඔයාගේ හිතේ තියෙන කරුණාව නිසා මම ඔයා වෙනුවෙන් විශේෂම බලයක් ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන නිර්වීදකම වෙනුවෙන් මම ඔයාට මගේ පිහාට්ටකුත් ලබා දෙනවා කියලා එයා එයාගේ පිහාට්ටක් ගලවලා යකාරිට දෙනවා. ඉතින් ඊට පස්සේ යකාරිව ආපහු අර හිටපු තැනටම එවනවා. මේ විදිහට යකාරි ආපහු හිටපු තැනටම ආවට පස්සේ එයා හිතන්නේ එයා ආපහු සැරයක් හීනයක් දැක්කා කියලා. ඉතින් ඊට පස්සේ එයා බලනවා ශ්‍රේෂ්ඨ රාජලිය එයාට දුන්න පිහාට්ට එයාගේ ඔළුවේ තියෙනවද කියලා. එතකොට එයා දකිනවා ඒ පිහාට්ට එයාගේ ඔළුවේ තියෙනවා කියලා. මේක දැකපු ගමන්ම යකාරිට තේරෙනවා මෙයා මෙච්චර වෙලා දැකලා තියෙන්නේ හීනයක් නෙවෙයි. ඒ දේ ඇත්තටම සිද්ධ වුණ දෙයක් කියලා. ඉතින් මෙතනදී යකාරි එයාට සිද්ධ වුණ දේ නිකෝට කියන්න පටන් ගන්නවා. ඉතින් එතකොට නිකොත් යකාරිට කියනවා ඔය දේවල් දැන් හොදටම ඇති. අපි දැන් ඉක්මනටම ආපහු ගෙදර යමු කියලා. මේ නිකෝ කියන දේ යකාරිට හොදට තේරෙනවා. ඉතින් එතකොට යකාරි හොදටම බය වෙලා එයා එතන ගලෙන් පහළට වැටෙනවා. එයා ඊට පස්සේ ආපහු එතනින් නැගිටලා නිකෝට කතා කරලා කියනවා මට ඔයා කියන දේවල් තේරෙනවා කියලා. ඒත් එක්කම තමයි යකාරිට තේරෙන්නේ ශ්‍රේෂ්ඨ රාජලියා මෙයාට දෙන්නම් කියපු බලය තමයි මේ සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් හැකියාව කියලා. මේ හැකියාව පාවිච්චි කරලා මෙයාට දැන් මේ කැලේ ඉන්න ඕනම සතෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මේක ගැන යකාරි ටික වෙලාවක් නිකෝ එක්ක කතා කර ඉන්නකොට එයාට හිතෙනවා මේ බලය පාවිච්චි කරලා ලිටල් තණ්ඩ ගාවට ගිහිල්ලා එයාට කතා කරොත් යකාරින ලේසියෙන්ම ලිටල් තණ්ඩව යාළු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ එයා නිකෝවත් එක්කගෙන කැලේ ඇතුළට එනවා ලිටල් තණ්ඩව හොයාගන්න. යකාරි ටික දුරක් කැලේ ඇතුළේ එනකොට එයාට ලිටල් තණ්ඩව හම්බෙනවා.
ඉතින් ඊට පස්සේ යකාරි එයා ගාවට ඇවිල්ලා කියනවා මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔයා මට බය වෙන්නේ නැතුව ඔහොම ඔතනට වෙලා ඉන්න. මම ඔයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ලිටිල් තන්ඩර් හිතනවා යකාරියාට කිසිම කරදරයක් කරන්නේ නැති වෙයි කියලා. එයා ඊට පස්සේ යකාරිත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට යකාරි එයාගෙන් අහන්නම නැතුව එයාගේ පිටට නගිනවා. ඉතින් එතකොට ලිටිල් තන්ඩරට හොදටම තරහා ගිහිල්ලා එයා යකාරියව බිමට දාලා මම හිතුවේ ඔයා ගෝත්‍රයේ අනිත් කට්ටිය වගේ නැතුව ටිකක් හරි හොද කෙනෙක් කියලා. ඒත් ඉතින් මම හිතාගෙන හිටපු විදිය වැරදි කියලා යකාරිට හොදටම බැනලා යකාරිත් එක්ක තරහින් එයා එතනින් යන්න යනවා. ඉතින් එතකොට යකාරිය ආපහු එයාගේ පස්සෙන් දුවගෙන එනවා එයාව නවත්ත ගන්න හිතාගෙන. ඒත් ඉතින් යකාරිට ලිටිල් තන්ඩර් අල්ලගන්න වෙන්නේ නැහැ. ටික දුරක් දුවගෙන එනකොට යකාරිට හම්බෙනවා ගගක්. මේ ගගෙන් එහා පැත්තට යන්න තියෙන්නේ පොඩි ගල් කැට ටිකක්. ඉතින් මෙතනදී යකාරි එයාගේ ගමන නවත්තන්නේ නැතුව එයා ලිටිල් තන්ඩරට කතා කරනවමයි කියලා හිතාගෙන ඒ ගග හරහා තියෙන ගල් උඩින් ඉස්සරහට එනවා. ටික දුරක් යකාරි එනකොට එයාගේ කකුල ලිස්සලා ගිහිල්ලා එයා එතනින් පහළට වැටෙනවා. ඉතින් ඊට පස්සේ යකාරියේ ගග දිගේ පහළට ගහගෙන එනවා. මේ වෙනකොට යකාරිගේ පස්සෙන් ගම් ඉවුරට නිකෝ ඇවිල්ලා ඉන්නේ. එයා බලනවා යකාරිව කොහොම හරි මේ ගගෙන් උඩට ගන්න. ඒත් ඉතින් එයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ටික වෙලාවක් යනකොට යකාරි මේ ගග දිගේ පහළට ගහගෙන ඇවිල්ලා එතන තියෙන දියැලෙන් පහළට වැටෙනවා. ඉතින් ඒත් එක්කම නිකෝ හයියෙන් උඩු බුරලන්න පටන් ගන්නවා. මේ නිකෝගේ සද්ද ඇහිලා ලිටිල් තන්ඩර් ආපහු මෙතනට එනවා. එයා ඇවිල්ලා බලනකොට එයා දකිනවා යකාරි මේ දියැලෙන් පහළට වැටිලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ එයා එතනින් පහළට ඇවිල්ලා යකාරිව බේර ගන්න හදනවා. ඒත් ඉතින් යාට එතනින් පහළට එන්න පුළුවන්කම නැහැ. ඉතින් ඊට පස්සේ එයාත් එතනින් යනවා. මේ අතරේ අපිට පෙන්නනවා යකාරිගේ යාළුවෝ දෙන්න යකාරිගේ අම්මවයි තාත්තවයි හම්බෙන්න ගිහිල්ලා එයාලට මේ යකාරි ලිටිල් තන්ඩරව හොයාගෙන ආපු ගමන ගැන විස්තර කියනවා. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ යකාරිගේ අම්මයි තාත්තයි ඉක්මනටම අශ්ව අරගෙන යකාරිව හොයාගෙන ගමෙන් එළියට එනවා. ඉතින් මේත් එක්කම අපිට ආපහු පෙන්නනවා යකාරිව. මේ වෙනකොට යකාරි ගග දිගේ පහළට ගහගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට යකාරි ගග දිගේ පහළට ගහගෙන එන අතරේ අපිට පෙන්නනවා බීවර් කෙනෙක්. මෙයාගේ නම ලින්ඩන්. මෙයා ගොඩක් කම්මැලි කෙනෙක්. මෙයාගේ තාත්තා හැම වෙලේම මෙයාට බයිනවා කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා. ඉතින් අදත් වෙනදා වගේම ලින්ඩන්ගේ තාත්තා එයාට කතා කරනවා වැඩට එන්න කියලා. ලින්ඩන් වැඩ කරන්න ගියාට පස්සේ එයා දකිනවා එයාලා අමාරුවෙන් හදලා තියෙන පවුර උඩට ලොකුම ලොකු කොටයක් ගහගෙන ඇවිල්ලා හිර වෙලා තියෙනවා. ඉතින් මෙයාලා දැන් කරන්න හදන්නේ මේ කොටේ මෙතනින් අයින් කරලා දාන්න. එයාලා කට්ටිය ඒ කොටේ අයින් කරන්න හදනකොට එයාලා දකිනවා යකාරිව. ඉතින් මේ කොටෙත් එක්ක තමයි යකාරි උඩහයි දම් පහළට ගහගෙන ආවේ. යකාරිව දකින්නවත් එක්කම එතන ඉන්න හැමෝම බය වෙලා ඇඟෙන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ලින්ඩන් නම් යකාරිට බය වෙන්නේ නැහැ. එයා යකාරි ගාවට ඇවිල්ලා යකාරිගෙන් කතා කරලා අහනවා ඔයා කොහොමද මෙහෙට ආවේ කියලා. ඉතින් එතකොට යකාරි එයාට වෙච්ච හැමදේම කියනවා. ලින්ඩන්ටත් හිතාගන්න බෑ යකාරි කොහොමද එයාත් එක්ක කතා කරන්න කියලා. මෙයාලා දෙන්නා මේ විදිහට කතා කර කර ඉන්නකොට අපේ කතාව ආපහු වෙනවා යකාරිගේ අම්මගේ තාත්තගේ පැත්තට. මේ වෙනකොට එයාලා දෙන්නා යකාරි පහළට වැටිච්ච දියැලන ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනට යකාරිගේ අම්මයි තාත්තයි ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලනවා මෙතන තියෙන අඩිපාරවල් එක්ක යකාරි කොහෙටද ගියේ කියලා. ඉතින් එතකොට එයාලා දෙන්නට තේරුම් ගන්න පුළුවන් වෙනවා යකාරි මේ ගග දිගේ එහා පැත්තට යන්න හදලා එයාගේ කකුල ලිස්සලා ගිහිල්ලා ගගෙන් පහළට වැටිලා කියලා. මේ විදිහට මෙයාලා දෙන්න මෙතන තියෙන දේවල් බල බල ඉන්නකොට යකාරිගේ අම්මට හම්බෙනවා යකාරි අර ඔළුව දාගෙන හිටපු ශ්‍රේෂ්ඨ රාජාලිය දුන්න පිහාට්ට. මේක දකින්නවත් එක්කම යකාරිගේ අම්මට තේරෙනවා යකාරි අර රාජාලියෙක් ගැන කියපු කතාව ඇත්ත කියලා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්න ඒ පිහාට්ටත් අරගෙන ගග දිගේ පහළට එනවා යකාරිව හොයාගන්න. මේ අතරේ අපිට ආපහු වෙන්නනවා යකාරිව. මේ වෙනකොට යකාරි ලින්ඩන්ගේ පවුලේ අනිත් කට්ටියට එයාට සිද්ධ වුණ දේවල් කියන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී මෙයා අනිත් කට්ටියට කියනවා මම දැන් ආපහු අර පේන කදුපන්තිය ගාවට යන්න ඕනේ. එතන තමයි අපේ ගෝත්‍රයේ කට්ටිය ඉන්නේ. මම එතනට යන්න පරක්කු වුණොත් එයාලා වෙන තැනකට ගිහිල්ලා ඉදී. එතකොට මට එයාලව හොයාගන්න හම්බෙන්නේ නැහැ.
ඉතින් ඒක නිසා මම දැම්ම යන්න ඕනේ කියලා එයා එතනින් එනවා එයාගේ ගෝත්‍රයේ අනිත් කට්ටියව හොයාගෙන යන්න. ඉතින් මෙතනදී ලින්ඩනුත් යකාරිත් එක්ක ටික දුරක් ඉස්සරහට ඇවිල්ලා යකාරිට පරිස්සමින් ආපහු එයාගේ ගෝත්‍රයේ අය හොයාගන්න කියලා ලින්ඩන් ආපහු එයාගේ පවුලේ කට්ටිය ගාවට යනවා. ඉතින් ඊට පස්සේ යකාරි ආපහු එයාගේ ගෝත්‍රයේ කට්ටිය හොයාගන්න ඕනේ කියලා ටික දුරක් ඇවිදගෙන එනකොට එයාට ඇහෙනවා අශ්වය දුවගෙන එන සද්දයක්. ඉතින් යකාරි හිතන්නේ මේ එන්නේ එයාගේ ගෝත්‍රයේ කට්ටිය කියලා. ඒත් මේ එන්නේ එයාගේ ගෝත්‍රයේ කට්ටිය නෙවෙයි මේ පළාතේ ජීවත් වෙන වෙනම ගෝත්‍රයක කට්ටියක්. එයාලා කට්ටිය එකතු වෙලා අශ්වය රංජුවක් අල්ලන්න එයාලගේ පස්සෙන් පන්නගෙන යනවා. ඉතින් මෙතනදී යකාරි මේ අශ්වය රංජුව මැදට කොටු වෙනවා. ඒත් එක්කම වගේ එතනට එනවා ලිටල් තණ්ඩ ඇවිල්ලා යකාරිට කියනවා ඉක්මනටම මගේ පිටට නගින්න අපි මෙතනින් ඉක්මනටම පැනගමු කියලා. ඉතින් එතකොට යකාරි ගොඩක් ආසාවෙන් ලිටල් තණ්ඩගේ පිටට නැගලා එයාත් එක්ක එතනින් පැන ගන්නවා. මේ විදිහට ලිටල් තණ්ඩ ඇවිල්ලා යකාරිව බේරගත්තට පස්සේ යකාරි ලිටල් තණ්ඩට ස්තුති කරනවා එයාව බේරගත් එකට. ඉතින් ඊට පස්සේ යකාරි ලිටල් තණ්ඩගෙන් අහනවා ඔයා කැමතිද මාත් එක්ක ගිහිල්ලා මගේ ගෝත්‍රයේ අයත් එක්ක ජීවත් වෙන්න කියලා. එතකොට ලිටල් තණ්ඩ කියනවා මම ඔයාලත් එක්ක ජීවත් වෙන්න කැමති නෑ. මම කැමති තනියම ජීවත් වෙන්න කියලා. මෙයාලා දෙන්න මේ විදිහට ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙයාලට ඇහෙනවා අර අශ්වය පස්සෙන් පන්නගෙන ගියපු කට්ටිය එතන ළඟට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ගෝත්‍රයේ කට්ටිය ඒ අශ්ව රංජුවෙන් අශ්වය කිහිප දෙනෙක්ම අල්ලගෙන මේක දකින්නවත් එක්කම යකාරි ලිටල් තණ්ඩට කියනවා අපි දෙන්න ගිහිල්ලා ඒ අශ්වය උන්ව බේරගමු කියලා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්න ප්ලෑන් කරනවා කොහොමද මේ අශ්වය උන්ව බේරගන්නේ කියලා. මෙතනදී යකාරි ලිටල් තණ්ඩට කියනවා ඔයා ගිහිල්ලා එතන ඉන්න අනිත් කට්ටියගේ අවධානය ගන්න. මම ඊට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා ඒ අශ්වය උන්ව නිදහස් කරන්න. ඊට පස්සේ අපි දෙන්නම මෙතනින් පැනගමු කියලා. ඉතින් එතකොට ලිටල් තණ්ඩ මේ ප්ලෑන් එකට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ එයා යනවා එතන ඉන්න අනිත් කට්ටියගේ අවධානය ගන්න. ලිටල් තණ්ඩ එතනට ගිහිල්ලා එතන ඉන්න කට්ටියව පොඩ්ඩක් අවුස්සලා එහෙට මෙහෙට දුවන්න පටන් ගන්නවා. එයාලා ගාව ඉන්න අශ්වයන්ට ලිටල් තණ්ඩ තරම් වේගෙන් දුවන්න බෑ. ඉතින් ඒක නිසා එයාලට ලිටල් තණ්ඩව අල්ලගන්නත් ගොඩක් අමාරුයි. මේ විදිහට ලිටල් තණ්ඩ එයාලගේ අවධානය ගන්න අතරේ යකාරි පිටිපස්සෙන් හොරෙන්ම ඇවිල්ලා අර අශ්වයන්ව නිදහස් කරගන්නවා. ඉතින් යකාරියේ අශ්වය ටික නිදහස් කරාට පස්සේ යකාරි ආපහු එයා හිටපු තැනටම එනවා. මේ අතරේ ලිටල් තණ්ඩ අර එයාගේ පස්සෙන් පන්නගෙන එන මිනිස්සු ටික පැත්තකට එක්කගෙන ගිහිල්ලා එයාලගේ අශ්වයන්ට පයින්න බැරි දුරක් පැනලා එයාලව මග අර ගන්නවා. ඉතින් මේ විදිහට ලිටල් තණ්ඩවත් මග අරුණාට පස්සේ ඒ කට්ටිය ආපහු එයාලගේ අශ්වයෝ ඉන්න තැනට එනවා. එයාලා ආපහු වෙනකොට එයාලා ගොඩක් අමාරුවෙන් අල්ලගත්ත අශ්වයෝ ටික එතන නෑ. ඉතින් මේ දේ දැක්ක ගමන්ම මෙයාලා මේ අශ්වයන්ව බලා ගන්න දාලා ගියපු කෙනාට හොදටම බයින්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලා බලනවා කොහෙටද මේ අශ්වයෝ ටික ගියේ කියලා. එතකොට එයාලා දකින්නවා ගොඩක් ඈතින් මෙයාලගේ අශ්වයෝ ටික පැනලා යනවා. ඉතින් ඊට පස්සේ කට්ටියම ආපහු දුවගෙන යනවා ඒ අශ්වයන්ව අල්ලගන්න. මේ අතරේ මෙතන මුරට දාලා හිටපු කෙනා බලනවා කොහොමද මේ අශ්වය පැනගත්තේ කියලා. එතකොට එයා දකිනවා යකාරි මෙතනට ආපු පාර දිගටම තනකොළ පොඩි වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා ඒ පොඩි වෙලා තියෙන තනකොළ පාරවල් දිගේ ගිහිල්ලා යකාරි ඉන්න තැන හොයාගන්නවා. එයා යකාරිව හොයාගෙන යකාරිව අල්ලගන්න යනවත් එක්කම මෙතනට ලිටල් තණ්ඩ ඇවිල්ලා එයාව එතනින් තල්ලු කරලා යකාරිවත් එක්කගෙන එතනින් පැනගන්නවා. ඉතින් ඒත් එක්කම ආපහු මෙතනට එනවා අර අශ්වය පස්සෙන් පන්නගෙන ගියපු කට්ටිය. එයාලා ඇවිල්ලා මේ අශ්වයන්ව බලාගත්ත කෙනාට කියනවා ඔයාගේ වැරද්ද නිසා තමයි අපිට අර අශ්වයන්ව නැති වුනේ. ඉතින් ඒක නිසා ඔයා දැන් ගිහිල්ලා අර කොල්ලවයි එයාගේ පෝනියාවයි අල්ලගෙන එන්න ඕනේ. එයාව අල්ලගන්න බැරි නම් ඔයා ආපහු මේ පැත්ත පළාතේ එන්න එපා කියලා. ඉතින් එතකොට ඒ කෙනා කියනවා මම අනිවාර්යයෙන්ම ඒ පෝනියාව අල්ලගෙන එනවා කියලා. ලනුවපුත් අරගෙන යකාරිලා ගියපු පැත්තට එනවා. ඉතින් මේ අතරේ යකාරි ලිටල් තණ්ඩයි දෙන්න මෙතන තියෙන කන්ද උඩට ඇවිල්ලා එයාලගේ ගෝත්‍රයේ තියෙන පැත්තට යන ගමන් ඉන්නේ. එයාලට යන්න තියෙන පාර ගොඩක් අමාරුයි. ඒ වගේම මෙයාලගේ පස්සෙන් එන අර මිනිස්සයා මේ පැත්තේ තියෙන පාරවල් හොදට දන්නවා. ඉතින් ඒක නිසා මෙයාලා ගාවට කොයි වෙලේ මිනිස්සයා කඩාපණීද දන්නේ නැහැ. ඉතින් මෙයාලා දෙන්න ටික දුරක් ඇවිදගෙන එනකොට දෙන්නට හොදටම මහන්සි නිසා එක තැනක නතර වෙලා පොඩ්ඩක් විවේක ගන්නවා. මෙතනදී යකාරිට බඩගින්නක් ඇවිල්ලා එතන ළඟ තියෙන ගහක් ගාවට යනවා ඒ ගහේ තියෙන ගෙඩි ගන්න. ඉතින් එතකොට එයාට එතන ඉඳලා කුරුල්ලෙක් හම්බ වෙනවා.
මේ කුරුල්ලත් එක්ක යකාරි ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙතනට එනවා අර මිනිස්සයා. එයා ලිටිල් තණ්ඩ ගාවට ඇවිල්ලා එයාගේ රණුව පාවිච්චි කරලා ලිටිල් තණ්ඩව අල්ලගන්න හදනවා. ඒත් ඉතින් එයාට ලිටිල් තණ්ඩව අල්ලගන්න එක ලේසි වෙන්නේ නැහැ. කොහොම හරි මෙයා ලිටිල් තණ්ඩව අල්ලගන්න උත්සාහ කර කර ඉන්න අතරේ මෙයාගේ පිටිපස්සෙන් පුංචි වලහැක් ඇවිල්ලා එයාව බය කරන්න හදනවා. ඒත් එක්කම ටික වෙලාවක් යනකොට ඒ වලස් පැටියාගේ අම්මත් එතනට එනවා. ඉතින් මෙතනදී ලිටිල් තණ්ඩව අල්ලන එක පැත්තක දාලා මේ මිනිස්සයා මේ වලහට බය වෙලා කෑ ගහගෙන දුවගෙන යනවා. මේ අතරේ අර ගෙඩි වගේක් කන්න ගියපු යකාරි ඒ ගහෙන් පහලට වැටෙනවා. ඒත් එක්කම මේ සද්දේ ලිටිල් තණ්ඩට ඇහිලා එයා ගිහිල්ලා බලනවා යකාරිට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් යකාරිට කිසිම කරදරයක් සිද්ධ වෙලා නැහැ. මෙතනදී ලිටිල් තණ්ඩ යකාරිට බයිනවා පරිස්සමින් වැඩ කරන්න දන්නේ නැද්ද කියලා. එතකොට අර කුරුල්ලා ලිටිල් තණ්ඩගෙන් අහනවා ඔයාලා දෙන්න හොද යාළුවෝද කියලා. ඒත් එක්කම ලිටිල් තණ්ඩ කියනවා නෑ අපි යාළුවෝ නෙවෙයි කියලා. ඉතින් මෙයා මේ විදිහට කිව්වට මෙයාත් ගොඩක් කැමති යකාරි එයාගේ හොඳම යාළුවා කරගන්න. මෙයාලා කට්ටිය මෙතනට වෙලා ටික වෙලාවක් ඉඳලා ආපහු මෙයාලගේ ගමන පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට එන්න රෑ වේගෙන එන නිසා මේ කන්ද මුදුන ගොඩක් සීතල වෙනවා. මේ සීතල යකාරිට ලිටිල් තණ්ඩට දරා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ එයාලා හොයාගෙන යනවා මේ සීතල නැති කරගන්න පුළුවන් තැනක්. මෙයාලා දෙන්න මේ විදිහට ටික දුරක් ඇවිදගෙන යනකොට මෙයාලා දන්නේම නැතුව මෙයාලගේ පස්සෙන් ලේනෙක් එනවා. ඒ ලේන ටික දුරක් ඇවිල්ලා යකාරිට කතා කරනවා. ඉතින් ඊට පස්සේ එයා යකාරිවයි ලිටිල් තණ්ඩවයි එක්කගෙන යනවා. එයා ඉන්න ගුහාවකට. මේ ගුහාව ඇතුළේ නා යකාරිට අදර සීතල නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ ලේනා යකාරිගේ පස්සෙන් යකාරි මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එයා යකාරි ගැනයි ලිටිල් තණ්ඩ ගැනයි හැමදේම වගේ දන්නවා. ඉතින් මෙතනදී යකාරිට හොදටම මහන්සි නිසා එයා ඒ ලේනට ගුහාව හොයලා දුන්න එකට ස්තුති කරලා එයා එතනම නිදා ගන්නවා. යකාරි නිදා ගන්නවත් එක්කම අපිට වෙන්නනවා ඒ ගුහාව ගාවින් අර එයාගේ පස්සෙන් පන්නගෙන එන මිනිස්සයා එයාව හොයාගෙන යනවා. මේ අතරේ යකාරිගේ ගෝත්‍රයේ කට්ටිය එයාලගේ අලුත්ම තැනට ගිහිල්ලා එතන කූඩාරම් ගහන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී යකාරිගේ යාළුවෝ දෙන්න එයාව ආපහු හොයාගෙන ඉන්න හිතාගෙන රෑම මේ කූඩාරම් වලින් එළියට යන්න හදනවා. එතකොට යකාරිගේ අත්තම්මා එයාලා දෙන්න ගාවට ඇවිල්ලා කියනවා යකාරිගේ අම්මයි තාත්තයි දැන් එයාව හොයාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ගියා කියලා එයාව හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වෙනකොටත් යකාරිගේ අම්මයි තාත්තයි එයාව හොයාගෙන ඇත්තේ කියලා. ඉතින් ඊට පස්සේ යකාරිගේ යාළුවෝ දෙන්න එයාව හොයාගන්න යන්නේ නැතුව ආපහු ගමට යනවා. මේ වෙනකොට යකාරිගේ අම්මයි තාත්තයි වැස්සෙම යකාරිව හොයාගෙන එන ගමන් ඉන්නේ. මේ විදිහට මෙයාලා දෙන්න යකාරිව හොයාගෙන එනවත් එක්කම අපිට ආපහු පෙන්නනවා යකාරිව. මේ වෙනකොට උදේ වෙලා ලිටිල් තණ්ඩ උදේම නැගිටලා එළියට ගිහිල්ලා යකාරිට කතා කරනවා ඉක්මනටම එළියට එන්න ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ යකාරි ඉක්මනටම එළියට එනවා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ වෙනකොට මෙයාලා මේ ඉන්න කන්ද මුදුනට හිම වැටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පැත්තම හිම වලින් වැහිලා ගිහිල්ලා මේක පෙන්වන්න තමයි ලිටිල් තණ්ඩ යකාරිට කතා කරලා තියෙන්නේ. මේ දේවල් බැලුවට පස්සේ යකාරි ආපහු ගුහාවට එනවා අර ලේනට ස්තුති කරලා මෙතනින් පිටත් වෙලා යන්න. මේ වෙනකොටත් ඒ ලේන හොදටම නිදි. ඉතින් ඒක නිසා යකාරි යාව ඇහැරවන්නේ නැතුව ලිටිල් තණ්ඩත් එක්ක එයා එතනින් යන්න යනවා. යකාරි ලිටිල් තණ්ඩත් එක්ක ටික දුරක් ඇවිදගෙන යනකොට එයාලට හම්බෙනවා හිම දිගේ ලිස්සගෙන පහළට යන්න පුළුවන් තැනක්. ඉතින් මෙතනදී යකාරි ගල්පතුරක් අරගෙන හිම දිගේ පහළට ලිස්සලා යන්න පටන් ගන්නවා. ලිටිල් තණ්ඩත් එයාගේ පස්සෙන්ම එනවා එයාට මොකක් හරි කරදරයක් සිද්ධ වෙයි කියලා හිතලා. ඉතින් මේ අතරේ අපිට ආපහු පෙන්නනවා අර ගුහාවේ ඉන්න ලේනව. මේ වෙනකොට එයා නැගිටලා ඉන්නේ. එයා එළියට ඇවිල්ලා බලනවා යකාරි කොහෙද කියලා. මේ වෙනකොට යකාරි මේ ගුහාවෙන් ටිකක් දුර ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ලේන යකාරිව හොයාගන්න හිතාගෙන එයාත් එතනින් එනවා යකාරි ගියපු පැත්තට. මේ වෙනකොට යකාරි ලිටිල් තණ්ඩයි අර කන්ද දිගේ පහළට ලිස්සගෙන යන ගමන් ඉන්නේ. මෙයාලා දෙන්න ටික දුරක් ලිස්සගෙන යනකොට හිම යටින් මෙතනට අර ලේනත් එනවා. ඉතින් ඊට පස්සේ එයාත් යකාරිත් එක්කම පහළට එනවා. මෙයාලා තුන්දෙනා පහළට එනවත් එක්කම මෙයාලගේ ඉස්සරහට අර යකාරිලා පස්සෙන් එයාලව අල්ලගන්න ආපු මිනිස්සයා එනවා. ඉතින් ඊට පස්සේ එයා යකාරිව එතනින් තල්ලු කරලා දාලා ලිටිල් තණ්ඩව අල්ලගන්න හදනවා. මෙතනදී යකාරි ඒ මිනිස්සයාගේ අතේ තියෙන ලණු ඇදලා අරගෙන ඒ මිනිස්සයාගෙන් ලිටිල් තණ්ඩව බේර ගන්න හදනවා. ඉතින් ඒත් එක්කම වගේ යකාරි ඉන්න තැන අයිස් තට්ටුව කඩාගෙන ගිහිල්ලා එයා එතනින් පහළට වැටෙනවා.
එයා එතනින් පහළට වැටෙනකොට අර මිනිස්සයා යකාරිගේ අතේ තියෙන ලණුව අල්ල ගන්න බලනවා. එයාට ලණුව අල්ල ගන්න පුළුවන් වුණාට අන්තිමේට සිද්ධ වෙන්නේ එයාත් යකාරිත් එක්කම එතන වලෙන් පහළට වැටෙන එක. ඉතින් ඊට පස්සේ යකාරිව බේරගන්න හිතාගෙන ලිටල් තන්ඩට එතනම ඉන්න කියලා අර ලේනොස් පහළට එනවා. එයා පහළට එනකොටත් යකාරිට සිහිය නැති වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී මේ ලේන කතා කරලා කොහොම හරි යකාරිව නැගිටව ගන්නවා. යකාරි නැගිටිනවත් එක්කම එයාගේ පිටිපස්සෙන් අර මිනිස්සයා නැගිටිනවා. ඉතින් ඊට පස්සේ එයා යකාරිගේ පැත්තට එනවා යකාරිව අල්ලගන්න. මෙතනදී යකාරි අර ලේනවත් අරගෙන ඒ මිනිස්සයාගෙනුත් බේරිලා ඒ අයිස් ගුහාව දිගේ ඉස්සරහට එනවා. යකාරි මේ ගුහාව දිගේ ටික දුරක් එනකොට එයාට තේරෙනවා මේ මිදිලා තියෙන්නේ ගලාගෙන ගියපු ගගක් කියලා. ඉතින් ඊට පස්සේ යකාරිට හිතෙනවා මේ ගග දිගේ පහළට ගියොත් එයාට මෙතනින් එළියට යන්න පුළුවන් තැනක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඉතින් මේ ගග දිගේ පහළට යන්නේක ගොඩක් භයානක වැඩක්. ඉතින් ඒක නිසා යකාරි අර ලේනගෙන් අහනවා ඔයා කැමතිද මාත් එක්ක මෙතනින් පහළට ගිහිල්ලා මේ ගුහාවෙන් එළියට යන්න කියලා. එතකොට ලේනා කියනවා මට ජීවත් වෙන්න හොඳම තැන තමයි මේක. ඉතින් ඒක නිසා මම මෙතන ඉන්නවා කියලා. එයා ආපහු ඒ ගුහාව ඇතුළට එනවා. ඉතින් ඒ ලේනා ආපහු ගුහාව ඇතුළට ආවට පස්සේ යකාරි හිතා ගන්නවා එයා තනියම හරි මේ ගුහාවෙන් එළියට එනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා එතන තියෙන ගග දිගේ පහළට ලිස්සලා එන්න පටන් ගන්නවා. යකාරි ටික දුරක් පහළට එනකොට එයාට හම්බෙනවා වතුර වලක්. යකාරි මෙතනදී දකිනවා මේ වතුර වල යටින් එන එළියක්. ඉතින් ඊට පස්සේ යකාරි ඉක්මනටම යනවා ඒ එළිය තියෙන පැත්තට. එයා ඊට පස්සේ එතන තියෙන සිදුරෙන් එහා පැත්තට ගිහිල්ලා ඒ ගුහාවෙන් එළියට යනවා. ගුහාවෙන් එළියට ගියාට පස්සේ යකාරි ආපහු ඒ ගගෙන් ගොඩට යන්න හදනකොට එයාගේ ඉස්සරහට අර මිනිස්සයා එනවා. ඒ මිනිස්සයා මේ පැත්තේ තියෙන පාරවල් දන්න නිසා එයා යකාරිට කලින්ම අර අයිස් ගුහාවෙන් එළියට ඇවිල්ලා. ඉතින් මෙතනදී ඒ මිනිස්සයා යකාරිව අල්ලගන්න එනවත් එක්කම එතනට යකාරිගේ තාත්තා ඇවිල්ලා ඒ මිනිස්සයාට පාරක් ගහනවා එතනින් විසිකලා යන්න. ඉතින් ඊට පස්සේ ඒ මිනිස්සයාත් ආපහු නැගිටලා යකාරිගේ තාත්තත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ අතරේ යකාරිගේ අම්මා යකාරි ගාවට ඇවිල්ලා එයාට බය වෙන්නේ නැතුව ඉන්න කියනවා. ඉතින් ටික වෙලාවක් යනකොට යකාරිගේ තාත්තා අර මිනිස්සයාට ගහලා එතනින් පන්නලා දානවා. ඉතින් මේ සිද්ධ වෙන හැම දෙයක්ම දිහා එතන ළඟ කන්දක හිටගෙන ලිටල් තන්ඩ බලාගෙන ඉන්නේ. ලිටල් තන්ඩ ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට යකාරි එයාව දකිනවා. ඉතින් ඊට පස්සේ යකාරි ලිටල් තන්ඩට කතා කරනවා ආපහු එයා ගාවට එන්න කියලා. ඒත් ඉතින් ලිටල් තන්ඩ ආපහු යකාරි ගාවට එන්නේ නෑ. එයා එතනින් යන්න යනවා. ඉතින් මේ වෙනකොට අර මෙයාලා ඉන්න පැත්තට එනවා කියපු කුණාටුව එන්න පටන් අරගෙන තියෙන්නේ. මේක දැනගත්ත ගමන්ම යකාරිගේ අම්මයි තාත්තයි අශ්වයන්ගේ පිට නැගලා යකාරිවත් අශ්වයාගේ පිටට දාගෙන එයාලා කට්ටිය එතනින් පැන ගන්න පටන් ගන්නවා. ටික දුරක් යනකොට මෙයාලගේ පැත්තට ලොකුම ලොකු ටොනෑඩෝ එකක් එනවා. මේ ටොනෑඩෝ එක දකින්නවත් එක්කම කට්ටියම හොදටම බය වෙලා ඉක්මනටම එයාලගේ ගෝත්‍රයේ තියෙන පැත්තට යන්න පටන් ගන්නවා. මෙයාලා ටික දුරක් යනකොට යකාරි දකිනවා කැලේ ඇස්සෙන් මෙයාලගේ පැත්තට ලිටල් තන්ඩ දුවගෙන එනවා. ඉතින් මේ ලිටල් තන්ඩ දුවගෙන එන්නේ යකාරිලාට මේ ටොනෑඩෝ එකෙන් බේරෙන්න උදව් කරන්න. එයා යකාරිලා ගාවට ඇවිල්ලා යකාරිට කතා කරනවා එයාගේ පිටට නගින්න කියලා. එතකොට යකාරි එයා ඉන්න අශ්වයාගේ පිටේ ඉඳන් ලිටල් තන්ඩගේ පිටට පයින්නවා. ඉතින් ඊට පස්සේ ලිටල් තන්ඩ යකාරිවයි එයාගේ අම්මවයි තාත්තවයි එතන ළඟ තියෙන ගුහාවක් ඇතුලෙන් එකගෙන යනවා ටොනෑඩෝ එකෙන් බේරෙන්න. මෙයාලා කට්ටිය මේ ගුහාව දිගේ ටික දුරක් යනකොට ටොනෑඩෝ එක නිසා මේ ගුහාව උඩ තියෙන ගල් කෑලි පහළට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී කොහොම හරි මේ පහළට වැටෙන ගල් වලිනුත් බේරිලා කට්ටියම එතනින් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ කට්ටියම ආපහු එනවා එයාලගේ ගෝත්‍රයේ අනිත් කට්ටිය ඉන්න තැනට. මේ වෙනකොට ගෝත්‍රයේ අනිත් කට්ටිය අර කුළුහරක් ඉන්න තැනට ඇවිල්ලා එයාලගේ කූඩාරමුත් එතන ගහගෙන ඉන්නේ. එයාලා කට්ටිය ටික වෙලාවක් ඉන්නකොට යකාරිගේ අම්මයි තාත්තයි එතනට එනවා. ඉතින් ගමේ කට්ටිය හිතන්නේ යකාරිව එයාලට හොයාගන්න බැරි වුණා කියලා. ටික වෙලාවක් යනකොට ලිටල් තන්ඩ එක්කම මෙතනට යකාරි එනවා. ඉතින් මේ යකාරිව දකින්නවත් එක්කම ගමේ අනිත් කට්ටියටත් ගොඩක් සතුටුයි. ඒ වගේම යකාරි ලිටල් තන්ඩගේ පිටේ එන නිසා ගමේ කට්ටියටත් හිතාගන්න බෑ යකාරි කොහොමද මෙයාව හීලෑ කරගත්තේ කියලා. ඉතින් මේ විදිහට යකාරි ආපහු එයාගේ ගමට ආවට පස්සේ එදා රෑ ගමේ කට්ටිය එකතු වෙලා යකාරි තනියම මේ කරපු වීර ක්‍රියාවලට ගෝත්‍රයේ කට්ටිය අර ශ්‍රේෂ්ඨ රාජලිය දුන්න පිහාට ආපහු යකාරිට දෙනවා. ඉතින් ඊට පස්සේ එයාව නිර්භීත දඩයක්කාරයෙක් විදියට මේ ගෝත්‍රයේ අය නම් කරනවා.
ඉතින් ඔතනින් අද අපේ මූවී එක ඉවර වෙනවා. ඔයාලා මේ මූවී එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම අපිව අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන ඇනිමේෂන් මූවී එකකින් හම්බ වෙනකන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.